අවුරුදු 100 ගණනක් ඉතිහාසය රැකගෙන අදටත් නිහඬව නැගී සිටින පූජනීය ස්ථානයක්. මේක තමයි ශ්‍රී ලංකාවේ අතිශය පූජනීය භූමියක් වන පොළොන්නරුව සොළොස්ම ස්ථානය. පැරණි රාජධානියක් මැද සොබා දහමේ නිහතමානී සුන්දරත්වය අතර සඟවා තිබෙන මේ පූජනීය ස්ථානය අදටත් දහස් ගණනක් භක්තිමත් ජනතාවගේ ආශිර්වාදයේ බලාපොරොත්තුවේ ගමනයි. කාලයක් තුළ ශ්‍රී ලංකාවේ බලවත්ම රාජධානියක් වූ පොළොන්නරුව බෞද්ධ සංස්කෘතියේ උරුමය අදටත් මෙහිදී පැහැදිලිවම දකගන්න පුළුවන්. ශතවර්ෂ ගණනාවක් පුරා භික්ෂුන් වහන්සේලා භක්තිමත් ජනතාව සමග යාත්‍රිකා කළා වූ මෙම භූමිය අදටත් එම ආත්මික නිහතමානිත්වය රැකගෙන ඉන්නවා. මෙහි නතර වෙලා මොහොතක් නිහඬව ඉන්නකොට ඔබට දැනෙන්නේ ඉතිහාසය කියන්නේ එක පොතක පිටුවක් නෙමෙයි කියලයි. එය ජීවත් වෙන අත්දැකීමක්. අතීතයේ රජවරුන්ගේ විශ්වාසයත් භක්තිමත් ජනතාවගේ ආදරයත් බුදු සසුනේ උරුමයත් මේ සියල්ලම එකතු වෙලා අදත් මෙහි පූජනීයත්වය රැකගෙන ඉන්නවා. ඔබත් කවදාහරි පොළොන්නරුවේ පැමිණෙනවා නම් මෙම පූජනීය ගමන අත්විඳින්න අමතක කරන්න එපා.